සුබම සුබ දවසක් වේවා. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ හීටර් ජුග්ගුවර කරගන්න විදිය. මේ හීටරේ මට ගේනකොට මේක පිච්චිලා තිබුණේ. මෙන්න මේ කොටස. මේ අලුතෙන් ගෙන ආපු එක. මේක ගලවලා මම තිබ්බා. අනිති. මෙන්න මේක තමයි පරණ එක. ඒකත් ගිහිල්ලා මේ ස්විච් එකත් ගිහිල්ලා තිබුණේ. මේ කන්ට්‍රෝල් එකටත් එකක් ගෙන ආපු ඔයගලන්ට කියලා තමයි. අපි බලමු මේක සවි කරගන්න විදිය. මුලින්ම මේ ඇන ටික දාලා හොඳට තද කරගන්න. හොඳටම තද කරගන්න නැත්නම් වතුර නටනකොට බුරුල් වෙන්න බලයි. මේ වගේ අඬුවක් ආධාරයෙන් හොඳට තද කරගන්න. ඕන තරම් ගෙවල මෙයා පිච්චුනහම පැත්තකට දානවා. Tamanට උනත් මේක සවි කරගන්න පුළුවන් කඩෙන් ගිහලා. මහා දෙයක් නෙමෙයි. පොඩි වීදමක් දාගන්න වෙනවා. මම ෂොප් එකේ මේ හදන එකක් තමයි වීඩියෝ එකක් විදිහට දාන්නේ. ඔය යාළුවන්ට බලන්න. මේ එන දාන්න ටික කපාසු ගතියක් තියෙනවා මේ බික් මලකට කාලා තියෙන්නේ. මට නම් මේ කෑලි ටිකට ගියේ රුපියල් මේකට ගියා රුපියල් 300ක්. කට 300ක් වගේ ගියා. මටත් 200ක් ගත්තා 800ක් ගියා. ඔය හීටරයක් කඩෙන් ගන්න ගියොත් 2500ක් 3000ක් විතර වෙනවා. මම මේ ෂොප් එකේ හදනම තමයි මේක. මම සාධාරණ මිලක් අරන් මේක දෙනවා ඉතින්. ඔයාලටත් හදලා රැකියාවක් ඉදිරි කරන්නත් පුළුවන්. මේ එන හොඳට තද කරගන්න. නැත්නම් බුරුල් වෙනවා. මේක ගේනකොටත් no power issue එකේ තමයි තිබුණේ. ඒකෝනේ හීටරයක් වැඩද බලා ගන්න අවශ්‍ය නම් මේ මල්ටිමීටරේ ඩයල් මෝඩ් එකට දාගෙන මෙන්න මේ දෙකට තියලා බලන්න. රේඩියම් පෙන්වනවා. රේඩියම් පෙන්වනවා කියන්නේ හීටරේ හොඳයි. ඩයල් මෝඩ් පෙන්වන්නේ නැත්තම් හීටරේ පිච්චිලා. එතකොට හැල්ල වැඩන්නේ මේ කොටස් ටික. හීටරේ හොඳ නම් විතර ඔන්න බලා ගන්න මේ කොටස. කත් වැඩ දැක්කනේ. දෙවනි කොටස. දෙවනි කොටසේ මෙහෙම තියලා මේකට තියන්න. දෙවනි අග්ගයට. ඒක වැඩ කරන ටික බලාගන්න. ස්විච් එකක් වැඩ කරනවද බලා ගන්න අවශ්‍ය නම් දාලා පින් දෙකට මොනිටරේ තියන්න. වැඩ කරනවා කියලා පේනවා. ඔච්චරයි ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. අපි බලමු මේක සවි කරගෙන වැඩ කරනවා. මේක මට ගේනකොට තැන දෙකයි තිබ්බේ. කවුරු හරි මැකැනික් කෙනෙක් ගලවලා වැඩේ හරියට කරන්න නැතුව දීලා. ඔබලටත් මම කියන්නේ කරන දේ හරියට කරන්න. පස්සේ ඔබට වෙනමාන්න වෙන්නේ භාගයට කරා කියලා. දැන් මේ පින් ටික එක පින් එකක් මේ පැටලලා තියෙන්නේ.
දෙවෙනි අග්‍රයට ගහන්න. පළවෙනි අග්‍රයට හීටරේ ජොයින්ට් වෙන තැනට ඩබල් පින් එක ගහන්න. තනි සිංගල් එක අලුතෙන් සවි කරගත්ත අපි කොටසට ගහන්න. ඊපස්සේ මේක තව වැයර් එකක් තියෙනවා මේ තියෙන්නේ. අනිත් නියුට්‍රල් එකට දෙන්න. හරි. දැන් කොක්කේ යන දෙක ගලවා ගමු. කොක්ක පන්නන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් නියමක් ආධාරයෙන් යන ටික ඉවත් කරගමු. මේක කලින් ගලවලා තිබුණේ ඕගොල්ලෝ පහසු වෙන්නේ නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. මෙච්චර දිග වීඩියෝයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකට කෑල්ලෙන් කෑල්ලට අඳුනා ගන්න ඕන නිසා ඒ විදිහට කියලා දෙන්න. ඊළඟට කරන්න තියෙන්නේ ස්විච් එක අරගෙන මෙන්න මෙතෙන්ට තියලා ඇනේ දාලා තද කරගන්න. මේක ගේනකොට ඇනේ නම් සවුත් වෙනවා. අලුත් ඇනයක් අපි දාගමු. මේ යන දානකොට කල්පනාවෙන් දාන්න. මේ මුල ලොකු වෙලාද කියලා පොඩ්ඩක් බලන්න. දැන් ස්විච් එකේ මේ ගිහිල්ලා පිච්චි දාන්න පුළුවන්. වයර් බේරලා ගන්නකොට ලයිට් එක මම නම් ෂොප් එකේ බඩු හදන එක කරන්නේ. ඔයගලටත් මේක ව්‍යාපාරයක් කරන්න පුළුවන්. සමා වෙන්න පොඩි ස්ටෙප් එකක් වුණා. කඩේට කස්ටමර්ස් දෙනවා මේ වීඩියෝ කරන අතර. මේක කැලේ ටික හරි තිබ්බ විදියට සවි කරගන්න. එකක් තව තියෙන්න ඕනේ. හරි මේ කොටස මම සවි කරගත්තා. අන්න බලා ගන්න. අපි ඇන ටික දාගෙන බලමු. ඇනයක් ඇතුලේ තිබුණා. සමා වෙන්න කඩේට කට්ටිය ආවා ඒකයි පරක්කුවක් නේ. ඇන ටික දාගෙන හරි විදියට සවි කරගන්න. මේක වෙනස් වුණොත් වතුර දාලා අත් කරනකොට වෑරුණු වෙන්න පුළුවන්. මේක පැත්තක් තියෙනවා කට්ටයක් අහුලා තියෙන පැත්ත. ඒ පැත්ත දෙන්න කොක්ක තියෙන පැත්ත. දැන් මේක හදලා එන්නේ කම්පැනි. කොච්චර කෑලි දැම්මත් පරිම අවුරුද්දක් වගේ තමයි මේ පාවිච්චි කරන්න පුළුවන්. අවුරුද්දයි මාස 6යි. ආයෙ රිපෙයාර් එකට එනවා. ඒ මං හදන ඒවා නම් ගොඩක් එනවා අඩුයි. ගොඩාක් කලතුරකින් තමයි අද එකක් ආයෙ හදන්න ඉන්නේ. හරි. අපි ඇන ටික දාගන්න. තියාගත්ත තිබ්බ විදියට. ඇන ටිකත් සොයන්න ඕන. ඇන ටික මේ ගලවලා මම ඇන කප් එකට දැම්මා.
ඕගොල්ලෝ මේ ගලවන්න යනවා නම් නියන් ඩ්‍රිල් එක පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. මම සද්දය ඇහෙන හින්දායි ඒක භාවිතයට ගත්තේ නැහැ. ඉක්මනින් කරගන්න පුළුවන් එතකොට. ඇන ටික නම් මගේ මිසින් වෙලා තියෙන්නේ. අප් එකට දා තිබ්බා. තව ඒවා ගැලවෙන ඇනක් තියෙනවනේ ඒක මිසින් වෙලා තියෙන්නේ. කවක් නැමෙට හරියන්නේ නැහැ අපි දාපන්. right. ඒක නම් ටිකක් හරියනවා වගේ. ඔයාලා මෙහෙම දාගන්න එපා මේ ඇන ගැලවුවාම මම අර කලබලෙට මම මේක විතරක් නෙමෙයි සෙටප් හදනවා USB drive amp set හදනවා JBL හදනවා මම කොන්ටෙක් වලින් තව ඒ වගේ විදිහකට ගේන්න. මේ ඇන ටික මිසින් වෙන එකෙන් අපිට වැඩේ කරගන්නත් පරක්. මටත් මේ කස්ටමර් කෙනකින් අහපු බාන්නේ යන දෙකක් දාලා සවි කරගත්තා. මේක මේ වෙලා තින්නේ මේ තිබ්බ තැන් වලට හිල් සෙට් නෑ මේ ගෙනක් කෑල්ල. මේ තිබ්බ කෑල්ල. එකකින් අපි ඇදලා ටිකක් තල්ලුවා දිය තමයි අනිත් ටික තද කරගන්න. අනේ නම් හම්බ වුණා එකක්. මම සවි කරගත්තන් පස්සේ අර පේනව නේද? දැන් එක ස්ටෑන්ඩ් එක අරගෙන තියලා බලමු. ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් අන්න යාළුවනේ බලා ගන්න. පේනව නේද වීඩියෝ එක ඔන්න ලයිට් එක සමයි ලයිට් එක ඔන්න වෙන පේනව නේද? වැඩි වෙලා දාන් ඉන්න පාරන ඊටේ වෙච්චෙන්න පුළුවන්. අර රත් වෙලා තියෙන්නේ. මේක ඉතිරි කොටස් ටිකක් සවි කරගෙන බලන්න. මල් ලියනක් ආධාරයෙන් මේ දෙකත් අද කරගන්න. ගොඩක් හිටජු ගොඩන්නේ මල් ලියන තමයි. ඔයගොල්ලන්ගේ ගෙදර තියෙනවනේ මල් ලියනක්. ඔක්කලවලා හිමීට ඉලෙක්ට්‍රොනික ෂොප් එකකට ගියා. පරණ කෑලි ටික අරන් ගියාම අලුත් කෑලි ටිකක් ගන්න පුළුවන්. පරණ කෑලි පිච්චි එක තහවුරු කරගන්නත් ඕන.
මල්ටිමීටර් එක අනිවාර්යයක් වෙනවා. නැත්නම් ඔය රෝට් වෙච්ච එක බලා ගන්න බෑ. තව හැමයක් අපි හොයාගන්න ඕන. ගත්තාම right. මේක දැන් මම ගලවලා දවස් 2ක් 3ක් යනවා කැලි ගේන්න ප්‍රමාදයක් තිබුණා. ඒකයි මේක වීඩියෝ එකක් එක්ක මම දාන්න බැරි වුණා. ඔගේ අලුත් channel එකේ පළවෙනි වීඩියෝ එක මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු සුබ දවසක්.